ඔබ මාගේ හැම හීනෙම ඇවෙන්න ඔබ මා ගයන ගීතක වැවෙන්න මුමුණාවී හැම උස්මේම ගෑවෙන්න ශෘංගාරී මා ගාවින්ම වැහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඇවෙන්න ඔබ මා ගයන ගීතක වැවෙන්න මුමුණාවී හැම උස්මේම ගෑවෙන්න. ඔන්න ඉතින් ගාල්ලේ ට්‍රිප් එකෙන් පස්සේ අද අපි මේ යන්නේ නුවරඑළිය යන්න. ඉතින් අපි ගාල්ලේ ඉඳලා හයිවේ එකේ ඇවිත් මත්තලින් තමා මේ එක්සිට් වෙන්නේ. මත්තලින් එක්සිට් වෙලා තනමල්විල හරහා අපි මේ යන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න මං ආසම කෑමකුත් හම්බුණා. ඉතින් දැන් ගොඩක් හවස් වේගෙන තමයි එන්නේ. අතින් අපි ගාල්ලෙනුත් ආවේ ගොඩක් පරක්කු වෙලානේ. ඉතින් අපිට මේ යන පාරේ ලස්සන දිය ඇල්ලක් හම්බුණා. බලන්නකො ඈතින් පේනකොට ලස්සන. ඇත්තට ඈතින් පේනකොට ඒක ගොඩක් ලස්සනයි. ඒක ළඟට යනකම් මට ඉවසිල්ලක් නැහැ. මේ හරිය ගොඩක් ලස්සනයි. ඉතින් අපේ සබහා ධර්මයේ කොච්චර නිර්මාණ කරලා තියෙනවද අපිට මේ වගේ ලස්සන ඒවා බලන්න. මේ තමයි රාවණා ඇල්ල. මේ රාවණා ඇල්ල තියෙන්නේ ඇල්ල ප්‍රදේශයේ. ඉතින් ඔයාලට ඇල්ල හරහා නුවරඑළිය යනකොට පාර අයිනේ ඉඳන්ම මේ දිය ඇල්ල බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ හබීමට අඹ ටේස්ට් එක්කුත් අරන් දුන්න කකා යන්න. අපි ඉතින් රාවණා ඇල්ලට චුට්ටක් මෙහායින් නැවතුණා. මේ බලන්නකො මේ හරිය ලස්සන. ඈතින් කඳු පේන හැටි මාරම ලස්සනයි. අපි දැන් මේ ඉන්නේ ඇල්ල ටවුන් එකේ. අපේ මේ ට්‍රිප් එකට තව ෆැමිලි එකක් එකතු වෙනවා. ඉතින් එයාලා නුවර පැත්තෙන් තමා නුවරඑළියට එන්නේ. ඉතින් එයාලත් දැන් ළඟ ඉන්නේ. ඔන්න ඉතින් කරවල වැටිලා අපි නුවරඑළියට ආවා. එද්දි ගොඩාක් කරවලයි මෙහෙ. ඉතින් අපි මේ දවස් දෙකම ගත කරන්නේ SLT බංගලෝ එකේ. මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් අපේ ඩිනර් එක මෙහින් අපිට හම්බුණා. මේ තියෙන්නේ බංගලෝ එක.
ඔන්න ඉතින් උදේම අපි මේ බංගලෝ එකෙන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන නුවරඑළිය ඇවිදින්න යන්න තමයි මේ හදන්නේ. මේ බලන්නකො මේ පැත්තේ එළවලු වගා කරලා තියෙන විදිය. ඒවා මාරම ලස්සනයි. මං හරි ආසයි ඒවා බලන්න. අපි මේ යන්න හදන්නේ හග්ගල ගාඩන් එකට. මෙතන මේ තියෙන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන තමයි ගාඩන් එකට යන්න ඕනේ. මෙතන එක එක මල් වර්ග එක එක ගස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් බලමුකෝ අපි හග්ගල මල් වත්තේ ලස්සන. ඉතින් අපේ පොඩි අය මෙතන සෙල්ලම් කරනවා. එයාලා ගොඩක් ආසයි වගේ මෙතනට. මෙතන තියෙන්නේ මීවන ශාක. මෙතන හරියට ලස්සන චූටි කැලෑවක් වගේ. ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑම වසන්තේ දමා मैंने जीना जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम नासिका कभी
जीना जीना कैसे जीना नासिका जीना तेरे बिना हमदम दुहुल मारुते बिली मागते පැතුම් මුදු වීලා සැඳයායේ හැඟුම් අවතේ දුරුල් විහදේ මවාගත්ත ලෝකේ හැබැවී මගේ ආදරේ ප්‍රතිහාරයක් වී ඔයා කළුවර මගේ දිවිය එලි කළ නිසා දහසක් දෙනාද කතා වෙනවා ඇසුනා දිවියන්ලු මැව්වේ माँ वेत तनु इतना मैं प्यार करा एक पल से बार करा तू जावे जे मैनू चढ़ के मौत दा इंतजार करा मट लැබුණු හැම දෙයට වැඩියෙන් සදා වටිනාම දේවයා පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා දුටු මුන්දිනේදී පවා जो है कभी जो है सुनी वो बात क्या है पता ඔන්න ඉතින් දැන් හක්කල මල්වත්තේ යන්නේ අපි. ඉතින් අද අපි ලන්ච් එක එළියෙන් ගන්න හිතුවා. අපේ ලන්ච් එක ගන්න මෙතන ආවා. ලන්ච් එකත් අරන් ඉවර වෙලා අපි පොඩි බබාලට සෙල්ලම් කරන්න ඕන නිසා වික්ටෝරියා පාක් එකට ආවා. අපි දැන් මේ ආවේ කෙකරි ලේක් එකට. දැන් අපි කෙකිරි වැව වටේ ලස්සන බල බෝට් රයිඩ් එකක් යන්නයි මේ හදන්නේ.
ඉතින් අද දවසට මේ වගේ ලස්සන තැන් බලලා අපි ආයෙමත් අපේ SLT බංගලෝ එකට යන්නයි හදන්නේ. අපේ නුවර එළිය දෙවෙනි දවස අපි ඊළඟ vlog එකකින් අරගෙන එනවා. So have a good day. Bye.